එපා ඒව දාන්න බෑනේ තිවිරු තේරෙන්න. පේන්නේ නෑනේ අනේ ඔයා මොකද්ද කරන්නේ? පීය විතරයි තාම ඇල්ලුවේ නැත්තේ. හරි මේ කොන්සන්ට්‍රේට් කරන්න මේ වීඩියෝ එකක් කරන්නේ අපි දෙන්න. වැඩ බලන්න එපා. දැන් අපි ගෙදරනේ ඉන්නේ අද. හායි. ඉතින් අද අපි වීඩියෝ එකක් කරන්න හිතුවා. හැමෝම අපි සෝෂල් මීඩියා යූස් කරන අපි දාන කන්ටෙන්ට් වලින් ඒගොල්ලන් හිතන්නේ අපි දෙන්න හරීම සතුටින් හැමදාම hina වෙලා ඉන්නවා කියලා. කියන්නේ හැම කිසි ප්‍රශ්නයක් නැහැ. හරි ආතල් කියලා තමයි හිතන්නේ. ඉතින් අපි අද හිතුවා ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න. ඔයා කියන්නේ අපි දෙන්න රණ්ඩු වෙනවද නැද්ද? රණ්ඩු වෙන්නේ නැහැ. ඇත්ත කියන්න බොරු නෙමෙයි අද. Oh my god. කියන්න. අපි රණ්ඩු වෙනවා. කොහොමද රණ්ඩු වෙන්නේ? මිනි මරා ගන්න. ඇත්තටම කිව්වොත් අපි මිනි මරා ගන්නවා. ඒක කියන්න එපා. පීය විතරයි තාම ඇල්ලුවේ නැත්තේ. හරිද? හැබැයි අපි ගහගන්නේ නැහැ නේද? ගහගන්නේ නැහැ තාම. තාම ගහගන්නේ නැහැ. කියෝ ගන්නවා නෑ. හිතර ඉදෙන ජීවිතේ සසර කලකිරෙන කියන්නේ පැවිදි වෙන්න හිතෙනවා කතා කරන කටින් ගහන්න ඕනේ. කටින් ගහගන්නේ අපි දෙන්න. ඊට පස්සේ කටින් ගහගෙන අතවත් තියලා නැහැ. ඔව් අපි එහෙම ගහගන්නේ නැහැ. ඊට පස්සේ කරන්නේ අපේ රණ්ඩුව හැබැයි අද වෙනකන් ඒ කියන්නේ දැන් අපේ ෆෑයක මෙහෙම ඉස්සරහට මොනවා වෙනවද කියලා අපිට දැන් ප්‍රෙඩික්ට් කරන්න බෑ. හැබැයි අපි දැනටත් එහෙම ඒ කියන්නේ තාමත් ඉන්නේ මෙහෙම අපි කවදාවත් ඒ කියන්නේ මේක එන්ඩ් කරන්න ඕනේ. මේක අර්ධරේ මේක ඇති කියලා අපි හිතන්නේ. අපි දෙන්නම රණ්ඩු වෙලා දැන් රණ්ඩු වෙලා හොඳටම රණ්ඩු වෙලා එකපාරක්වත් ගහන්නේ නැහැ නෙමෙයි කියන්නේ ගහගන්නේ නැහැ. රණ්ඩු වෙලා ඒක එතනින් ඉවරයි. ඒ රණ්ඩු වෙච්ච ශනිකේ රණ්ඩු ඉවරයි. ඊට පස්සේ අපි දෙන්න කතා කරනවා නේ. අපි කියන්නේ අපි දෙන්න කතා බහ කරනවා. ඊට පස්සේ රණ්ඩු වෙනනේ. අපි ගන්න. එහෙම කියලා කතා කරනවා. කියන්නේ කොයි වෙලාවෙවත් අපි හිතන්නේ මේ කරදරේ දැන් ඇති කියලා අපි හිතන්නේ. අපිට ඒක ඕනේ කොහොම හරි කන්ටිනියු කරන්න. ඉතින් අපිට ගොඩාක් කට්ටිය අපෙන් අහලා තිබ්බා අපි අය ඉක්මනට මැරි කරේ කියලා. හරිද? ඉතින් මේ වගේ සඩන් වීඩියෝ එකක් ගේන්න අපි ගැන හිතුවේ නැහැ. ඇත්තටම අපි කලින් මැරි කරේ අපි කියනවා නම් අපිට හොඳට අපි හොඳින් හිටියා. අපි ගෙවල් වලින් හැමෝම කැමැත්තෙන් අපි හිටියා. එක පාට සමහර පාර්ශව එකතු වෙලා අපිව ගෙවල් වලට මොනවද කියන්නේ? ගෙවල් වලට අපිව තරහ කෙරෙව්වා නේ. අපිව තරහ කෙරෙව්වා. ඉතින් තරහ කෙරෙව්වට පස්සේ ඉතින් එක එකනාගේ ඉතින් අර බුද්ධි මට්ටම් වෙනස්නේ. ඉතින් සමහර මං කියන්නේ හරියටම කවුරුද එහෙම කියලා. මොකද අපිට අපි ඒවා අමතක කරලා කියන අපි ඒවා බ්ලැක් ලිස්ට් කරලා තියෙන්නේ. අපිට වැඩක් නෑ. අපි අදාළ නෑ. අර කට්ටිය අහන හින්දා මේ කියන්නේ නටන්න එපා වතන. ඊට පස්සේ ඉතින් අපිට කියන්නේ අපේ මැරේජ් එක නවතින තැනට ආවා. නේ? අපිව මැරි කරවන්න හිටියේ ගෙවල් වලින් එකතු වෙලා. අන්තිමේදී අපිව මැරි කරවන්නේ නැති තැනට අපිව ආවා. පත් වුණා. ඊට පස්සේ අපි දෙන්න හිතුවා දැන් අපි දෙන්නම ඕකේනේ. ඉතින් දැන් මෙයාගේ කිසි වැරද්දක් මට හවු වෙලත් නැහැ. අද වෙනකන් මගේ කිසි වැරද්දක් මෙයාට හවු වෙලත් නැහැ. ඉතින් අපි හිතුවා කවුරුත් අපි ගැන කියන දේවල් අපිට වැඩක් නැහැ. ඉතින් අපි දෙන්න මැරි කරනවා කියලා. ඉතින් අපි දෙන්න මැරි කරන්න පුළුවන් අපිට අපි දෙන්න ජොබ්ස් කරා ඒ කාලෙත්. ඉතින් අපිට ෆයිනෑන්ෂලි එහෙම මුකුත් ප්‍රශ්නයක් තිබෙත් නැහැ. ඒ කියන්නේ මැරි කරලා ජීවත් වෙන්න බැරි එහෙම තිබ්බනම් අපි ඇත්තට මෙඩිසින් එක ගන්න නැහැ නේද? අපි දෙන්නටම ජොබ්ස් තිබ්බා. අපි දෙන්න කියන්නේ අවුලක් නැහැ එහෙම වුණත්. ඊට පස්සේ අපි හිතුවා ඉතින් මේ අපි මැරි කරනවා කියලා. ඊට පස්සේ අපි වෙඩින් එකක් ගත්තා. ඒ කියන්නේ අපි එහෙම මහා ලොකු වෙඩින් එකක් ගත්තේ නැහැ. ඒ කියන්නේ මිනිස්සුන්ට ණය වෙලා ඇත්තටම මං හිතන වෙඩින් එකක් අරගෙන වැඩකුත් නැහැ. ඊට පස්සේ ණය ගෙවන්නත් ඕනේ අපි ජීවත් වෙන්න වෙන්නේ නැහැ. අපි හිතුවා අපි එකතු කරගත්ත සල්ලි ටිකක් තිබ්බා ඒ වෙනකොටත්. ඒ සල්ලි වලින් අපි වෙඩින් එකක් ගත්තා. හැබැයි ගත්තේ කොහෙද? ගත්තේ අපි ගංගාරාම ටෙම්පල් එකේ ගත්තේ. අපිට වැදගත්ම ඒ කියන්නේ යාළුවෝ ළඟම යාළුවෝ ඒ කියන්නේ අපි දෙන්න ඇත්තටම මෙහෙම එක්ස්පෝස් කරන්න ඕනේ නෑ නේද? කවුද මේ මෙයාගේ ගෙදරින්ද මගේ ගෙදරින්ද කියලා අපි කියන්නේ නෑ. ඔයක ඔයාලා දන්නව වෙන්න පුළුවන්, නොදන්නව වෙන්න පුළුවන්, දැනගන්නව වෙන්න පුළුවන්. ඒක අපිට අදාළත් නෑ. අපිට වැඩකුත් නෑ. එක ගෙදරකින් විතරයි අකමැති උනේ. ඉතින් අනිත් ගෙදරින් අපිට සපෝට් කරා. ඉතින් අපි එහෙම කරා. අපි මැරි කරා. ඉතින් ඒක තමයි දෙකම එක වීඩියෝ එකේ තියෙන්නේ දෙකම. ඇයි මේක දාන්න කියලා අහන්න එපා. මේ
අපිට කැමති අය අකමැති අය දෙකවලම ඉන්නවා. ඔව් කැමති අය බලන්න අකමැති අය බලන්න එපා. එපා. බයි. ඕගොල්ලන්ට යන්න පුළුවන් උඩට. උඩට යන්න නැත්නම් බ්ලොක් කරන්නත් පුළුවන්. බ්ලොක් කරන්නත් පුළුවන්. මොකක් හරි කරන්න. අනිත් එක අපිට වැඩක්ම නෑ බෑඩ් කමෙන්ට්ස් දාන්නත් ඔව් එපා. මම මෙයාට පෙන්නුවමත් මෙයා හැම වෙලෙම කියන්නේ මේ බලන්න එපා කමන්නේ ඕන කෙනෙක් ඕන දෙයක් කරගත්තින් අපි අපේ වැඩේ කරලා පාඩු වෙමු කියලා කියන්නේ. ඉතින් ඒනට මම නම් බෑඩ් කමෙන්ට්ස් මේ ඔක්කොම මම රිප්ලයි කරනවා. ගොඩක් වෙලාවට මට වෙලාවක් තියෙන හැම එකෙමටම කරන්නත් බෑ. ඒකට මම පුළුවන් ඒවට කරනවා. මෙයා නම් ඒව බලන්නවත් නැහැ. මෙයාට වැඩකුත් නැහැ. මම හිතනවා ඔයාලා අපෙන් අහපු ගොඩාක් ප්‍රශ්න තියෙනවා. අපි ඉතින් රණ්ඩු වෙනවා ඇත්තටම නේ. අපි ඉතින් රණ්ඩු වෙනවා. මාර විදිහට රණ්ඩු වෙනවා. ගහගන්නේ රණ්ඩු වෙනවා. හොඳටම රණ්ඩු වෙනවා. කටින් ගහ ගන්නවා කියන්නේ ආයෙ මූණ බලන්න ඒ මූණ බලන්න බැරි වෙන්නම දේවල් කියා ගන්නවා. හැබැයි ඉක්මනටම අපි මූණ බලනවා කතා කරනවා. අන්න ඒක තමයි communication is key. හැම වෙලේම කතා කරලා මොකද කියන්නේ කමියුනිකේෂන් එක සිංහලෙන් කියනවා සංනිවේදනය තමයි ඇත්තටම රිලේෂන්ෂිප් එකක තියෙන්න ඕන දේ. ඒක තිබ්බොත් කවදාවත් ඒ ෆෑ එක නැති වෙන්නේ නැහැ. කතා කරන ඕනේ ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන්. කතා කරමුද අපි කියලා අහලා කතා කරන්න. මම කියනනේ අර අපි කතා කරමු කියලා මොකක් කරේ අවුලක් තියෙනවා නම් අපි දැන් කතා කරලා විසඳ ගන්නවා. අනිත් ඒකයි අර ඒක එන්ඩ් වෙන්න ඕනේ මේක ඇති කියලා හිතන්න එපා. කොහොම හරි මේක අපි ගෙනිච්ච දැන් අපේ මේ මැරේජ් එක නැති වෙනකම් බලන් ඉන්න ගොඩාක් අය ඉන්නවා. හරිදනේ? ඉතින් එතකොට අපි කරන්න ඕනේ එයාලට පේන්න නෙමෙයි. එහෙම නෙමෙයි. අර එතකොට අර තේරෙනවද? අය එකක් බලන් ඉන්නවනේ අපි ඒක වෙන වෙනකම්. එතකොට ධෛර්යය ගන්න ඕනේ හිතට. රිලේෂන්ෂිප් එකක් නැති කරගන්න ගොඩක් ලේසි. හැබැයි ඒක කන්ටිනියු කරගෙන පවත්වා ගන්න තමයි අමාරු. ඉතින් අපි කරන්න ඕනේ මොකද අමාරු දේ. ඉතින් අමාරු දේ කරොත් තමයි අපි වින් කරා වෙන්නේ. ඉතින් එච්චරයි අදට කියන්න තියෙන්නේ. මේ වීඩියෝ එක මේක සඩන් වීඩියෝ එකක් අපිට හිතුණා මේක දෙන්න ඕනේ කියලා අනිවාර්යෙන්ම. ගොඩක් අය අහලා තිබ්බා අපි ඇයි ඉක්මනට මැරි කරේ කියලා. ඉතින් ඒක මේ වීඩියෝ එකේ තියෙනවා. ඒක තමයි අපි මැරි කරන්න හේතුව. ඉතින් අපිට අදටත් එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. और प्रश्न थे ना करे पे मैरिज की मैरिज लाइफ එක ගන්න ප්‍රශ්න නැහැ මටත් නෑ මට මේ ආගෙන තියෙනවා පොඩ්ඩයි ඉතින් මම ඒක පස්සේ කියන්නම් බොරු බොරු තිබ්බා බයි තිබ්බා කට් කරලා බයි